පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ 12 කණු ප්‍රදේශයේදී අද උදෑසන රිය අනතුරක් සිදුව තිබුණා. අනතුරින් තිදෙනෙකු තුවාල ලබා 17 කණුව රාමිය රෝහලට සහ පුත්තලම මූලික රෝහල් වෙත ඇතුළත් කරනු ලැබුවා. කාර්මික දෝෂයකට ලක්ව තිබූ මෝටර් රථයක් තවත් ලොරි රථයක ආධාරයෙන් ඇදගෙන යමින් තිබියදී මෝටර් රථය එක්වරම දකුණු පසට හැරවී ඉදිරියෙන් පැමිණි සහල් පටවාගත් ලොරි රථයක බඳ කොටසී ගැටී තිබුණා. මෙම අවස්ථාවේදී සහල් පටවාගත් ලොරි රථය අනතුරු වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී පාලනය කරගත නොහැකිව මාර්ගය හරහා පෙරළී ගොස් තිබුණා. අනතුරින් මෝටර් රථයේ ගමන් කළ රියදුරු ඇතුළු තිදෙනෙකු ලොරි රථයේ රියදුරු සහ රිය සහායකවරයා තුවාල ලබා තිබුණා. තුවාල ලැබූ ලොරි රථයේ සහායකවරයා වහාම පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. මෝටර් රථයේ සිටි තුවාලකරුවන් දෙදෙනෙකු අලුත්ගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන්ද පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අනතුර හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වූ අතර කරුළුගස්සෑ පොලිසියේ රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.